දැන් අපි කියවනේ අර ශෘංගාර රසය පිළිබඳව අපි කිව්වා අර වර්තමුනි පරිවරයා නවනලු රසයන් වල පළවෙනි රසය විදිහට ශෘංගාර රසය. ඉතින් අපිට මේ ශෘංගාර රසයේ වැඩිම ශෘංගාර රසයක් තියෙන ගීතයක් අපිට ඇත්තටම හමුනේ මේ ගීතය. තවත් ගීතයදී සාමාන්‍ය ශෘංගාර රසය කියන්නේ අපිට අපි ගන්නවා දැන් අපි කාම ලෝකයේ තමයි ගන්නවම ලෝක තුනක් තියෙනවා. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන. මේකේදී ශෘංගාර රසය කියන්නේ අපි කාම ලෝකයේ ඉන්න අය තමයි අපි මේ ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ කියන්නේ කාම ලෝකයේ ඇතුළත තල තියෙනවා මේ මට්ටම් තියෙනවා තල ඔක්කොම තල 31 මේ සත්වය ඉපදෙනවා. ඒ තල 31 කාම ලෝකයටයි තියෙනවා තල 11ක්. ඒකේ අපාය 4ක් තියෙනවා දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ කාම සුගතියටයි තියෙනවා. අපි මේ කාම සුගතිය ඇත්තටම මේ කාම ලෝකයේ ඉපදුනේ මේක මේ කියන්නේ ඉන්ද්‍රියන් පිරවීම කැමති නිසා තමයි මේ ලෝකෙ ඉපදුනේ. ඒත් මේ කාමයන් විදීනේ එකක් තමයි මේ කාන්තාවක් සහ ස්ත්‍රියක් අතර මේ පුරුෂයෙක් සහ කාන්තාවක් ඇති වෙන ස්ත්‍රියක් අතර ඇති වෙන මේ සම්භෝගය කියන එක. ඒක කවුරු විදිහට ඒක සත්‍යයක් විදිහටම අපි කාම ලෝකයේ සියල්ල විදිහටම. හරි. ඒ අන්නේක මහාවාත්මකව විදිනවා. ඒක බෞද්ධව කියන්නේ මහාවාත්මකව විදගන්නා රසයට අපි කියනවා ශෘංගාර රසය. ඒක තමයි ශෘංගාර රස. අපි ගීතයේ යා කලා නිර්මාණයකින් මේක විදගන්නවා. බෞද්ධව විදිහේ නෑ. ඒක තමයි ශෘංගාර රසය කියලා කියන්නේ. එතන මේ මේ කියන්නේ හිමදියදී හිමාලයේ යමුනා නගයි තරංගා සුදු වෙනකෙටි බලන්න රාදා. සුලංගමයි සීතල සාදා සීතල කිනි කණික ක්‍රිෂ්ණා. මේ රාදා ක්‍රිෂ්ණා පිළිබඳව තමයි මේ කතන්දරේ කතාව කියවෙන්නේ. එතකොට රාදා ක්‍රිෂ්ණා කතාව ගීත ගෝවින්දය කියලා මහාරතේ ලියවුණු ඉතාම ඒ ශෘංගාර රසය ඇති කරන්නා වූ කාව්‍ය ග්‍රන්ථයක්. ක්‍රිස්තුපූර්වයේ ලියවුණු එක. ඒක පසුකාලීනව මේ ක්‍රිෂ්ණ කියන චරිතය කියන ක්‍රිෂ්ණ කියන දේවත්වයට පවාපත් වුණා. දැන් ක්‍රිෂ්ණ කියන චරිතය හින්දු ආගමේදී මේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් විදිහට දක්වා මේක ඒ තරම් ප්‍රචලිතයි. අවතාරයක් දක්වා මේක අතරේ චරිතයක් මේ. මේක හිමාලයේ ජීවත් වෙන ගොපල්ලෙක්ගේ චරිතයක්. එයා කළු මිදි කළු වර්ණයේ තියෙන මේ ගොපල්ලේ ඒ ආශ්‍රිතය ජීවත් වෙච්ච මේ රාදා කියන කාම රූපත් කාන්තාවත් එක්ක සම්බන්ධයක් තිබුණා. නමුත් මෙයා මේ ගොපළු මේ පුරුෂයා ක්‍රිෂ්ණ කියන චරිතය එකක් සෙල්ලම්කාර චරිතයක්. ඉතින් එයා වෙනත් පැත්තක එක්ක සම්බන්ධය තියෙන නිසා මේ රාදාත් එක්ක තරහ වෙලා හිටියා. තරහ වෙලා පස්සේ මේ දෙන්නා මේ පස්සේ තරහ වෙලා ඉඳලා නැවත වතාවක් මේ දෙන්නා හමු වෙනවා මේ හිමාල අවදි. අන්නේ හමු වීමේදී අතිපුර මේ දෙන්නාගේ අතර තියෙන මේ සම්බන්ධතාවය තමයි මේ ගීතේ කියවෙන්නේ. ඒ අවස්ථාවේ තියෙන කතාව තමයි සිදුවීම් ටික තමයි කියන්නේ. හිමදියවි හිමාලයේ යමුනාගම නගයි තරංගා. මේකේ පෙන්නන්නේ සුදු පෙරකටි බලන්න රාදා කියන මේ විතර සංකේත වලින් කියනවා මේ ක්‍රිෂ්ණගේ චිත්ත සංකාණය තුන නැගනගෙන්නා වූ මේ රාගය. රාගය තමයි මේ කියන්නේ හිමදියවි හිමාලයේ යමුනාගම නගයි තරංගා. යමුනා කියන නදිය ප්‍රධාන ගංගා පහක් හිමාලයේ කලාගෙන යනවා. ගංගා යමුනා ආදී ගංගා පහ. ඒ පහෙන් එකක් තමයි මේ යමුනා කියන නගර යම් මට්ටමක දේවත්වයට පැච්චිච්ච ගංගා. අපි කවුරු ගමරිය වන්දනා කියපු අය ඔය මේ අර අජ්මහල් කියන තත්මහල පිටලා තියෙන්නේ මෙන්න මේ ගංගායිනේ තමයි තියෙන්නේ. ගංගායි අතර තමයි මේ පිටලා තියෙන්නේ මේ යමුනා කියන ගංගා අතර.
ඊළඟට සුලගහමයි සීතල සාදා සීතල ගිනි ගලීද ක්‍රිෂ්ණා. රාධා කියනවා සුලගහමයි සීතල සාදා සීතල ගිනි ගලීද ක්‍රිෂ්ණා. මේ කියන්නේ රාධාගේ චිත්ත සංතානයේ ඇතිවන භාවයන් ඇති වෙන මේ ශෘංගාරය නැගෙනගෙන රාගය තමයි මේ කියන්නේ එතන සංකේතවල. දැන් සංගීතයේදී සංගීතයේ පද රචනවලදී නැත්නම් ඊයනය භාවිතා කරනවා යම් කාරණයක් කියන්නේ කෙලින්මත් කියනවා එහෙම නැත්නම් උපමා කියනවා ඒක තවදුරටත් රසය වැඩි කරන්න නැත්නම් සංකේත උපමා රූපක සහ සංකේත. උපමා රූපක සහ සංකේත අපි මේ තුනේ වෙනස තේරුම් ගන්නකො. ඒතකොට මෙතෙන්දී මේ මෙතන කියන්නේ සංකේතයක් මේ කියන්නේ සංකේතයක් කියන මේ චිත්ත සංකේතය බැලුවම මේක තේරෙන්නේ නැහැ. මොකද රස මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා තමයි මේක තේරෙන්නේ. මේ ගැඩු බලකට මේක තේරෙන්නේ කියන්නේ නැගෙන රාගය චිත්ත සංකාමවල දෙදෙනාගේ වෙන රාගය සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ. සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාශේ පීනනමේ ස්වර්ණහංසය. මේ කියන්නේ කෘෂ්ණ කියන්නේ සිනා රැලි නගා උතුරන ඔය හදවත් කියන්නේ පපුවේ නම කියලා කියන්නේ නම කියන්නේ මේ සංකේත ටිකක් කියනවා. නීල ජලාශේ පපුවේ තියෙන පීනනමේ ස්වර්ණහංසය. ස්වර්ණහංසය ඒ ප්‍රයෝදන වලට තමයි කාන්තාවේ ප්‍රයෝදන වලට තමයි උපමා කරන්නේ. ස්වර්ණ කියන්නේ සාමාන්‍ය හංසය සුදු පාටයි. ස්වර්ණ හංසය කියන්නේ ස්වර්ණ කියන්නේ කහ පාටයි. කහ පාටට සුදු නෙවෙයි සාදී සම්ලි වගේ. කියන්නේ ඒකේ කියනවා මේ රාධා යාම පැහැපත් වර්ණයේ ඉස්තරේ කියන තමයි මේ කියන්නේ. ඊළඟ අංශය අකීකරුද වෙතරම් රාධා. කියන්නේ මේ ස්වර්ණහංසය කියන්නේ මේ ප්‍රයෝදන සාමාන්‍ය දීර්ඝත්වයත් එක්ක මේවයි ප්‍රයෝදන වල මේ වෙනස්කමක් ඇති වෙනවා. ඒ උද්දීපනයත් එක්ක ඒක තමයි මේ කියන්නේ ඉදදී දෙන්නට ගන්නවා දැස පියා ගන්නම් ක්‍රිෂ්ණා. ඒ කියන්නේ ක්‍රිෂ්ණා කියනවා මේ රාධා කියනවා ඉදදී දෙන්නට ගන්නවා ගන්නවා දෙන්න කියනවා. ඊළඟ verse ඊළඟ අන්තරාංශ මල් පෙති පොඩි වී ඉකල ඊළඟ මේ හෝබරු යහන් තලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා ඒක මේ කියන්නේ මල් පෙති පොඩි වී ඉකලට මේ හෝබරු යහන් තලාවේ යහන් තලාවේ මල් පෙති පොඩි වී කියන්නේ මේ බිම වැටලා තියෙන මල් ඒක පොඩි වෙලා තියෙනවා. මේ මොකක්ද කියන්නේ මේ දෙන්නගේ මේ සම්භෝගයේ ක්‍රියාවලිය තමයි මේ සංකේතයෙන් කියන්නේ. සදදිය මිනි මෙවුලට වැටිලා. මේ මිනි මෙවුල කියන එක ඊ අවස්ථාවක එකක් තමයි මණිමේකලාව කියන ඔය විශාකාවට එක දෙනවා එළියේ බලන්න ලොකු මණිමේකලාවක් තිබිලා තියෙන එක. මේ පාදයෙන් දක්වා තිබිලා මේක අවස්ථාවේ ළමයේ එක මේක අමතක වෙලා ඇවිල්ලා ඊට පස්සේ අන්තවතාවක් මේක මේ විකුණලා ඒ පිළිපද කතන්දරයකුත් කියනවා. ඒක මේ එළියෙන් බලන එක. මේ පිළිවෙල කියන්නේ ඇතුලෙන් බලන එක. අවසානයේ කාන්තාව ඇතුලෙන්ම අවසානයේම යටිම වදින මිනි නැත්නම් මැණික් යොදලා හදපු මේ මායය. ඒක තමයි මේ කියන්නේ මේකේ. සදතියේ පිළිවෙලට වැටිලා දැස නිලං කාණයි රාධා. අද මේ ක්‍රිෂ්ණ කරන්නේ මේ ක්‍රිෂ්ණ මේ දෙන්න මේ සම්භෝගයේ ලොකු පියවරකට ඇවිල්ලා ඉන්න අවස්ථාවේදී මේ අවසානයේ මේ රාධාගේ ශරීරයේ තියෙන මේ මණිමේකලාව විතරයි. ඒක මොකද මේ රාධ ක්‍රිෂ්ණට ඕන මේක තවින් කරගන්න. මේක දාලා උපායක් වෙන්න පුළුවන් මේ. ඒක තමයි මේ කියන්නේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැස නිලං කාණයි රාධා. රාධාගේ මේ අවසරය ගන්න මේක අයින් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඊට පස්සේ ගිලිහි කිය දෙන් මිනිකට දැස වසා ඉන්නම් ක්‍රිෂ්ණා. රාධා පිළිතුරු දෙනවා ගිලිහි කියන මේක අයින් කරන්න කියන තමයි. මේක ඇත්තටම මේ භාවයන් ගත්තහම මේකේ මේ ශෘංගාරය කියන එක ඉතින්ම පැහැදිලි අපිට දැනෙන ගීතයක් මේක අපිට තෝරගත්තේ අපි ගීතය කරනවා.
ඔය අදවත් නිලදලාසේ